ඕගොල්ලෝ මේ මුලින් ඉඳන් ඉස්සරම මං කියන්නේ වැඩ කරගෙන ඉන්න කාලේ පොඩි කාලේ චුටි කාලේ ඉඳන් හරි. ඔයාලට තියෙනවනේ තමන් ගැන හෙන ආත්මාභිමානයක් තියෙන හෙන කොන්ෆිඩන්ස් එකක් තියෙනවනේ මට කරන්න පුළුවන් මෙහෙම කෙනෙක් වෙනවා මෙහෙම දේවල් කරන ලොකු වෙලා කියලා එහෙම කොන්ෆිඩන්ස් එකක් තියෙනවා. ජීවිතේ ටික ටික යනකොට මේ ওই කොන්ෆිඩන්ස් එක එක තැනකදී නිකන් අඩු වෙන්න පටන් ගන්නවා. ඔයාලට තේරෙනවා ඇති. ඕගොල්ලෝ හොඳට මාර ලොකුයි වගේ ඔයාගේ ඔළුව ඇතුලේ ඔයා වීරයෝ විදිහට හිටපු කාලයක් තියෙනවා. මම ලොකු වෙලා මෙහෙම කරනවා මෙහෙම දේවල් කරනවා මෙහෙම දේවල් කරනවා කියලා හිතන. හැබැයි ඊට පස්සේ ටික ටික තැන්වලදී ඔයාට ඔයා හිතන දේවල් ටික කරගන්න බැරි වෙනවනේ. ඒකත් එක්ක ඔය තියෙන විශ්වාස ටික ටික අඩු වෙනවනේ. ඔහොම අඩු වෙලා ගිහිල්ලා අන්තිමේට ඒ ලෙවල් රිසල්ට් එක ඔය වගේ තැනකට ආවහම සාමාන්‍ය ළමයෙක්ගේ ඔය කියන කොන්ෆිඩන්ස් එකේ ආත්ම විශ්වාසය තමන් ගැන තියෙන විශ්වාසය නැතිම වෙලා යනවා. ඒක එහෙම වෙන්න දෙන්න එපා. ඔයා ඕක ආයෙ ගන්න ඕන. හරිද? ඒකටත් උදව්වක් විදිහට තමයි මම මේ අපේ අර කෑගල ළමයාට කතා කරන්නත් එන්න කියලා කිව්වේ. මට ප්‍රශ්නේ තියෙන්නේ Zoom එකේ ලිමිට් එක පිරලා හින්දා ඒ ළමයාට ජොයින් වෙන්න විදියක් නැති වෙයිද කියලා. මොකක් හරි කරමු මේ වෙලාවට. ඉතින් මේ කොහොම හරි අද මම කී කීටම කතන්දර අවිශ්වාසය නැති වෙන කතන්දර. හරි. ඒතර විශ්වාසය නැති වෙලා ඇති. ඒක වෙලා තියෙනවා දැන් ඕක ටික ටික හදන්න වෙනවා අපිට. කොහොමද ඒක හදන්නේ කියන එකට මම එන්නම්. හැබැයි පළවෙනි දේ ඔයාව විශ්වාස කරන්න පටන් ගන්න. කොච්චර බෑ කියලා හිතෙන්න හේතු තිබුණත් කොච්චර කල්මදි වෙයි කියලා තනත් කොයි මිනිස්සු මොන කතන්දර කිව්වත් පළවෙනි දේ ඔයාව විශ්වාස කරන්න පටන් ගන්න ඕනේ. හරි. ඒ කියන්නේ සමහරට අම්මා තාත්තා විශ්වාස කරන්නේ නැතුද වෙන කිසිම මිනිස්සෙක් ඔයාව විශ්වාස කරන්නේ නැතුද හැබැයි ඔයාව විශ්වාස කරනවා. එහෙම දැන් මිනිස්සුන් එනවා ජීවිතේ. හරිද? මේ ලයිෆ් එකේ එහෙම පාර්ට් එකක් එනවා. එක් එක්ක තමන්ව විශ්වාස කරන්නේ නැති හැමෝම තමන්ව බල්ලට දාලා සලකන ගණන් ගන්න දෙ තැනක් එනවා. ඉතින් ඒක තමයි මිනිස්සු ගොඩක් වෙලාවට ටර්නින් පොයින්ට් එක විදිහට අනිත් පැත්තට හරව ගන්න. හරි. ඒ කියන මිනිස්සුන්ට එහෙම කතාවක් තියෙන්න ඕනේ. එහෙම තමන්ට අනිත් මිනිස්සුන්ට හම්බෙච්ච වෙලාවක රහ කර කියන්න කතාවක් තියෙන්න ඕනේ. හරි. ඒ කතාව ගොඩක් වෙලාවට මුලින් තමන්ට කෙලවෙලා වෙන එකෙක්වත් තමන්ව විශ්වාස කරන්නේ නැති වෙලාවක තමන් කොහොම හරි එකෙන් ගොඩ ඇවිල්ලා ඊට පස්සේ ගහපු මැච් එකක් ගැන තියෙන කතන්දරයක්. ඒ කතාව මේක කරන්නේ. මිනිහෙකුට කවදා හරි දවසක මට ෆස්ට් එකේ මෙහෙම වුණා අනිත් උන් මට මෙහෙම කිව්වේ මං හැබැයි ඒක මේ විදියට හැදුවා. මං ඒකට අසීමිතව මහන්සි වෙනා නම් ඒ කතන්දර ටික කියන්න. අන්තිමට ඔයාගේ රිසල්ට් එක ඔයා මෙන්න මේ තත්ත්වෙට හැරෙව්වා කියන කතාව කියන්න පුළුවන් විදියට වෙනසක් කරන්න හිත හදාගන්න. ඒකට පට්ට විශ්වාසයක් කරන ඔයා ගැන. මේ වෙනකන් ඔයා කරලා තියෙන වැඩ නම් මොනවා වුණත් වටේ පිටේ මිනිස්සු ඔයා ගැන ඩිසයිඩ් කරන්නේ ඔයාව මයින්නේ කොයි විදිහට වුණත් ඔයා හදාගන්න නිර්ණායකයක් මට ඇත්තටම මීට වඩා පුළුවන් මම මේ රිසල්ට් එක ගත්තේ කොච්චරක් මහන්සි වෙලාට හැබැයි ඇත්තටම ඔයාට කරනවා නම් ඊට වඩා කොච්චරක් කරන්න තිබුණද දැන් එහෙනම් මම ඒක කරනවා කරලා මම මේක වෙනස් කරලා පෙන්නනවා. එහෙම මුතු හයියක් ගන්න ඔලුවට. ඒක ගන්න ඒක මුලින්ම නිකන් එහෙම බෑනේ ඉතින් මට කෙලවෙලා ඉන්නේ වගේ හිතේ. හැබැයි ටික ටික ඒ විදිහට මාර පොසිටිව් හිතන්න. අර ගේම් ඉන්න බයින්න කියන මිනිස්සුන්ට බයිනව නම් බයින්න කියන කතන්දර ඔක්කොම කියන්න ආයෙ කියන්න දෙන්න දෙහින්දා. හරි. දැන් කියන්න දින ඕන එකක් කියා ගන්න කියන්නේ. ආයෙ කියන්න දෙන්න එපා. හරි. ඔය ගොඩක් වෙලාවට කැම්පස් ගියාම දකින එකක් තමයි ෆස්ට් සයි කැම්පස් එකෙන් ළමයට වඩා සෙකන්ඩ් සයි තර්ඩ් සයි උන් කැම්පස් වල හොඳට පර්ෆෝම් කරනවා. මොකද ෆස්ට් සයි එකාට කවදාවත් මීට කලින් කෙලවෙලා නැහැ. ඌ එකපාර කැම්පස් ආවනේ. සෙකන්ඩ් සයි තර්ඩ් සයි එකාට කලින් හොඳට කෙලවෙලා තියෙනවා. ඌ දන්නවා කාපු පරිප්පුවේ තරම. ඒතර ඌ ආයෙ කෙලවෙන්න දෙන්නේ නැහැ. හරිද? ඔක තමයි මම අර කියන්නේ මම ඕගොල්ලන්ට මේ දා මම හිතන අඟහරුවාදා පන්තියේත් මේ කතන්දරේ කිව්වා මේ ඔය ක්‍රිකට් වල වෙච්ච සිදුවීමක් කිව්වේ අර 96 වර්ල්ඩ් කප් එකට කාලයකට කලින් ඔය ජයසූරිය ඒ කාලේ බැට් කරේ net 7 7 වෙනියටනේ ආවේ. පස්සේ වර්ල්ඩ් කප් එකේ පොඩි කාලයකට කලින් තමයි ඒ වෙද්දි කැප්ටන් හිටියේ අර්ජුන. එයා මේ ජයසූරියව දාන්නේ ඒ උඩටම දාලා බෝල්ට ෆේස් කරන්නම එයාව දානවා. ඉතින් මිනිස්සු අහනවා මේ හතේ හිටපු මිනිස්සෙකුට පුළුවන් ද එහෙම ඕපනින් බැට් කරන්න කියලා. ඊට පස්සේ මේ සහ ජයසූරිය ඒ වෙද්දි ප්ලේ කරන විදිහත් හරි අවුල්. ඒ කියන්නේ එන එකට ඔහේ ගහන්නේ පොල්ලට ගහන්නේ නෙවෙයි. ඔහි ගහනවා. ගහන එකක් එක්ක 6යි නැත්තම් 4යි නැත්තම් අවුට්. බොහෝ විට උඩ ගහනවා කැච්. ඒක තමයි මම කිසි අර ටෙක්නික් ඇතුව පිළිවෙලකට ප්ලේ කරපු කෙනෙක් නෙමෙයි. ඒ වෙද්දි ක්‍රිකට් වල තිබුණ කල්චර් එක මුල් බැට්ස්මන්ලා ටිකක් අර බෝලේ විකට් එක තියාගෙන ඉඳලා මැද හරියකදී තමයි එයාලා බැට් කරන්න පටන් ගන්නේ. මුල් පටන් ගත්ත වෙලේ ඉඳන් ගහන කල්චර් එකක් ඒ කාලේ තිබුණේ නැහැ ලිමිටඩ් ඕවර්ස් වල වුණත්. ඉතින් මර විකට් එක තියාගෙන ටික වෙලාවක් කොරොත්තු දෙන්න තමයි ඕපනින් බැට්ස්මන්ලාගේ මූලික ටාගට් එක. හැබැයි ජයසූරිය දාලා මේ ජයසූරිය මුලින්ම වෙන විකාර විදිහට ප්ලේ කරන්නේ. ඒතර දැන් වගේ Facebook නෑ ඒ කාලේ තියෙන්නේ ගොඩක්ම මීඩියා ඉතින් මේ පත්තර සහ රේඩියෝ නම්මන ඕවනේ. ඕවලින් අහනවලු මේ ඒ කාලේ එයාගෙන් අර්ජුනගෙන් අහන්න කැප්ටන්ගෙනේ වගකීම ප්ලේයර්ස්ලා ටික එහෙම වෙන විදිය මේ ඇයි මේ ජයසූරිය මෙතන තියලා තියෙන්නේ? ඇයි මේ මිනිස්සයා තියලා තියෙන්නේ? මේ බෝල් දාන්න ආපු එකේ ටීම් එකට එයා එකට දාලා පුළුවන් ද එයාට එහෙම ප්ලේ කරන්න මෙයා මොනවද මේ ගහන විදිය නම් මනම් ඔය වගේ ප්‍රශ්න ටිකක් අහලා තියෙන්නේ. අර්ජුන ලොකුවට උත්තර දෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. එකතැනක කියලා තියෙනවා මෙහෙම කතන්දර මේ ජයසූරිය ඔහොම අවුට් වෙලා එක තැනකදී මෙයා සෙල්ලම් කරන්න පටන් ගනි. මෙයා එක තැනකදී ගහයි එතනින් පස්සේ දිගටම ගහයි කියලා. ඒ කියපු කතාව ඒ විදිහටම වෙලා තියෙනවා. වර්ල්ඩ් කප් එක කිට්ටු කරලා ගහන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒක නවත්තන්නේ ඉතින් දන්නවනේ ඉතින් අර ලෙජන්ඩ් එකක් විදිහට සහ ක්‍රිකට් වල කල්චර්ස් වෙනස් කරලා එහෙම නවත්තන්නේ ඒක මාර එකක්. අර කියපු කතන්දරය ඇතුලේ මාර එකක් තියෙනවා ගන්න. මිනිස්සුන්ට එහෙම මේ හැම තැනම පොයින්ට් එකෙන් පොයින්ට් එක හැමතිස්සෙම හරියන්නේ නැහැ. සහ සමහර තැන් වෙනවා හොම්බෙම යනවා.
එහෙම දැන් එනවා. එහෙම ඇවිල්ලා ඒ මනුස්සයාම තමන්ගේ උත්සාහයත් එක්ක එක තැනකදී ඌ හරි ගස්ස ගන්නවා. එහෙම ගියාට පස්සේ සම්පූර්ණ මනුස්සයාගේ පර්සනැලිටි එක ඉඳන් වෙනස් වෙන්නේ. ඌ කවුද කියලා මුළු එකම වෙනස් වෙනවා. එහෙම වුණාට පස්සේ ඒක දිගට අල්ලගෙන යනවා. ඒ කියන්නේ ඒක තමයි කියන්නේ ඔහොම වැරදිලා ගිහිල්ලා එක තැනකදී හරියනවා. ඒ හරියන එක හරියන්න ගත්තම දිගටම හරියනවා. ඒක තේරුම පස්සේ මොකුත් වරදින්නේ නැහැ. ඔක්කොම පර්ෆෙක්ට් වෙනවා කියන එක නෙමෙයි හරිද. පස්සේ වුණත් ආයේ කෙලවෙන තැන් එයි. හැබැයි ඔයාට මීට කලින් කෙලවෙලා තියෙන ඔයාට පුරුදුයි. ඔයාට ඒක හරි ගස්ස ගන්න පුළුවන්. ඒ නිසා මේ තැන හරි ගස්සන්න. මේ එක තැන හරි ගස්සන්න. එතනින් පස්සේ ඕන එකක් හරි ගස්ස ගන්න පුළුවන් මොනසෙක් වෙලා ඉන්නේ. ඔය ටික තමයි මේ ඔයගොල්ලන්ගේ වැඩ කරන එක සම්බන්ධව කියන්න තියෙන්නේ. ඒ කියන්නේ සරලව මම කියන්නේ අපි මේක රීසෙට් කරමු. හරිද? හොඳටම කෙලවෙලා ඇත්තේ. කොන්ෆිඩන්ස් නැතුව ඇති. අපි ලයිෆ් එක ආයෙ රීසෙට් කරමු. ආයෙ හදමු. ආයෙ අලුතෙන් මුල ඉඳන් පටන් අරන් යන්න. මේකේ වෙන්න ඕන දේවල් ටික ඒ ලෙවල් කියන කාරණාවට ඒ ටික මම ඊළඟට කතා කරන්නම්. අපි මේක රීසෙට් කරමු. සම්පූර්ණයෙන් මේක මුල ඉඳන් ආයෙ සැරයක් පටන් අරගෙන අලුතෙන් එකක් විදිහට අලුත් මිනිස්සෙක් විදිහට මේ වෙනකන් වෙච්ච වැරදි අනම්මනම් ටික ඔක්කොම ටික අයින් කරලා දාලා අලුත් එකෙක් විදිහට පටන් ගමු. ඊට කලින් මුලින්ම හිතන්න. ඒ කියන්නේ ඔයාට මොනවද මේ ඇයි වැරදුනේ කියලා හරියටම හිතන්න.